රාක්ෂ අද එසේ නැතිනම් මේ මොහොතේ වීඩියෝ එකේ ගෙනත් ඇවිල්ලා තියෙන්නේ පස්තාව පිරුලක්. අපි බලමු ඒ පස්තාව පිරුල මොකද්ද කියලා. අලියෙකු නෙළුම් හුයකින් බැඳිය හැකිද? අලියෙකු නෙළුම් හුයකින් බැඳිය හැකිද යන මේ පස්තාව පිරුල අපි පොඩ්ඩක් විතර විග්‍රහ කරලා බලමු. නෙළුම් හුය යනු නෙළුම් දණ්ඩ කැඩූ විට ඉතා සියුම් පිදෙන සුළු නූලක් වැනි දෙයක්. එතකොට අලියා යනු දන්නවනේ ඔයගොල්ලෝ, මං කියන්න අවශ්‍යත් නෑ. අලියා යනු වනාන්තරයේ බලවත් විශාල තේජාන්විත සත්වයෙක්. එතකොට මේන් කියන අර්ථය තමයි විශාල නැත්නම් බලවත් ක්‍රියාවක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න පුළුවන්, තරදඩු පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙක් හෝ ක්‍රියාවකට ඉතා පොඩි සියුම් දෙයකින්, චූටි දෙයකින්, පුද්ගලයෙකුගෙන් වෙන්න පුළුවන් ක්‍රියාවකින් වෙනසක් සිදු කළ නොහැකි බව තමයි මෙයින් අදහස් වෙන්නේ. ඉතින් මෙවැනි වූ පස්තාව පිරුළු ඇතුළු විශේෂ වීඩියෝ නැරඹීමට මගේ Facebook page එක, TikTok page එක, Instagram page එක, YouTube channel එක subscribe කරන්න, follow කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් රාක්ෂ